අපේ මිස් නාලිකාව කියලා කියන්නේ ඔයගලන්ට හැමදාම ඉතාම විශ්වාසයෙන් සහ වගකීමෙන් සෞඛ්‍ය තොරතුරු අරන් එන නාලිකාවක්. පුංචි පැටවුන්ට අම්මලාට ඒ වගේම සමස්ත මහජනතාවටම අවශ්‍ය සෞඛ්‍ය කරුණු ඉතාම පැහැදිලිව වගකීමෙන් යුතුව අපි අරගෙන ආවා මෙච්චර කාලයක්. ඉතින් මම අද ආවා ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඒ වගේම විශ්වාසදායී ආයතනයකට රෝහලකට. ඔයගොල්ලෝ දන්නවා කවුරුත් කිව්වහම කිංස් හොස්පිටල්. කිංස් හොස්පිටල් කියන්නේ අද වෙනකොට ලංකාවේ කවුරුත් කිව්වහම දන්න ඒ වගේම ඊටාම හොඳ විශිෂ්ට සේවාවක් සපයන විශ්වාසවන්ත වගකීමකින් යුතු රෝහලක්. ඉතින් අද මම මේ රෝහලට ආවේ ඊටාම විශේෂ කෙනෙක් හම්බ වෙන්න. ඉතින් මගෙත් එක්ක ඉන්නවා ඩොක්ටර් සමිත දසනායක. එතුමා කායික රෝග විශේෂඥ වෛද්‍ය කාසර් වීදියේ කාන්තා රෝහලේ. ඉතින් මම මේ එතුමා සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ අම්මලට තියෙන ලොකු ප්‍රශ්නයක්. අම්මලට විතරක් නෙමෙයි පවුලටම බලපාන ලොකු ප්‍රශ්නයක් සම්බන්ධව මේ ගැන මං හිතන්නේ නාලිකාවක මම දැකලම නැහැ. ඊටාම වගකීමකින් යුතුව සහ ඊටාම නිවැරදි කරුණු කතා කරනවා. ඒක නිසා තමයි මම තීරණය කරේ කිංස් හොස්පිටල් එකත් එක්ක එකතු වෙලා මේ ගැන කතා කරන්න. මොකද අපි දන්නවා මේ වෙනකොට බෝ නොවන රෝග. ලෝකේ අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඊටාම බරපතල ප්‍රශ්නයක් වෙලා තිනවා. ඒ වගේම දැන් මගේ සබ්ජෙක්ට් එකට අදාළව, මගේ විෂයට අදාළව අම්මලා සම්බන්ධව මේ බෝ නොවන රෝග ලොකු ප්‍රශ්නයක් වෙලා තිනවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අම්මා කෙනෙකුට විශේෂයෙන් ගර්භණී කාල සීමාවේදී අධිරුධිර පීඩනය ඇති වුණොත්. මොකද අපිට එහෙම දෙයක් වෙලා නැත්නම් අපිට ඔක තේරෙන්නේ නැහැ. නමුත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අතිශයින්ම බරපතල තත්ත්වයක් මුළු පවුලටම බලපාන සමහර වෙලාවට මරණයෙන් පවා කෙලවර වෙන තත්ත්වයන් තියෙනවා අධිරුධිර පීඩනය හැදුනහම ගර්භණී කාල සීමාවේ. ඉතින් අපි මේ බය කරන්න නෙමෙයි කියන්නේ ඔබ දැනුවත් කරන්න. ඉතින් මම ඩොක්ටර් ශමිතත් එක්ක මේ ගැන ටිකක් වැඩිදුර විස්තර කතා කරනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. ඉතින් අපි පළවෙනි ප්‍රශ්නයට යමු. ඩොක්ටර් සමිත ආයිබෝවන්. අයිබෝවන්. ඉතින් මම පළවෙනිම ප්‍රශ්නේ ඩොක්ටර් සමිතගෙන් අහන්න කැමතියි. දැන් ඩොක්ටර් අපිට අධිරුධිර පීඩනය කියන තත්ත්වය ගර්භණී කාල සීමාවේදී හැදෙයි කියලා සමහර අම්මලා බයෙම ඉන්නවා. මුල් කාලේ ඉඳලම මොකද දැන් අපි මේව කතා කරමු ඒගොල්ලන් හිතනවා දැන් ප්‍රෙග්නන්ට් වෙච්ච ගමන් රුධිර පීඩනය හැදෙයි. ඉතින් ඇත්තටම මේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද අධිරුධිර පීඩනය මෙතෙක් තීච්ච පවුලක කෙනෙකුට හරි එහෙම නැත්නම් මෙතෙක් ඒ අම්මට තිබුණොත් හරි අවදානමක් තියෙනවද? එහෙම නැත්නම් මොනවද මේ අවදානම් තත්ත්ව සහ මොකක්ද ඇත්තටම අපි මේ මොකක් නිසාද මේක කතා කරන්න කියලා මම හිතන්නේ මගේ ප්‍රේක්ෂකයන්ට කතා කරොත් හොඳයි. ශාමිලි ඇත්තටම මේක වැදගත් ප්‍රශ්නයක්. ඒ ඔව්. කියන්නේ ඇයි බෝවනෝන රෝග කිව්වම විශාල ප්‍රමාණයක් තියෙනවා. හ්ම්. කියන්නේ දියවැඩියාව තියෙනවා, අධික රුධිර පීඩනය තියෙනවා, හෘද රෝග තියෙනවා. එතකොට ඇයි මේ අද අපි අධික රුධිර පීඩනය ගර්භණී භාවයට බලපාන්නේ කොහොමද කියන එක සාකච්ඡාවට බඳුන් කරන්නේ ඇයි කියන එක. ඒකේ වැදගත්කම තමයි වර්තමානයේ මව්වරුන් මිය යන ප්‍රමාණය අරගත්තාම ගොඩක් වෙලාවට දැන් අපේ අම්මලා මිය යන්නේ ගර්භණී භාවය හා සම්බන්ධ රෝගවලින් නෙවෙයි ඇත්තට. හ්ම්. බෝ නොවන රෝගවලින් තමයි වැඩිම ප්‍රමාණයක් මිය යන්නේ. ඔව්. ඒකනොත් හෘදය ආශ්‍රිත රෝග, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ශෝධ ඒ වගේ දේවල්. එතකොට මේ අධික රුධිර පීඩනය කියන එක අපේ මවුනට විතරක් නෙවෙයි හැමෝටම මේක හෘදයට බලපාන්න පුළුවන්. වකුගඩු වලට බලපාන්න පුළුවන්. සහ ශරීරයේ විවිධ අවයව වලට බලපාන්න පුළුවන්. එතකොට මේක ගර්භණී භාවයට පෙර සිටම හ්ම්. අපි කාණ්ඩ 3ක් යටතේ ඇත්තටම බඳුන් කරන්න සාකච්ඡා කරන්න එක තමයි වැදගත් දේ කියලා මට හිතෙන්නේ. හ්ම්. මේ කාණ්ඩ 3ක් තියෙනවා. ඒකේ පළවෙනි කාණ්ඩය තමයි ගර්භණී භාවයේදී අධික රුධිර පීඩනය වැළඳීමේ අවදානම තියෙනවා. ඒ වුණාට ඒ යුවතියට මේ අවස්ථාවේදී අධික රුධිර පීඩනය නැහැ. හ්ම්. දෙවෙනි කාණ්ඩය තමයි දැනටත් ගර්භණී භාවය බලාපොරොත්තුෙන් ඉන්න යුවතියට අධික රුධිර පීඩනය තියෙනවා සහ ඒ යුවතිය ඖෂධ භාවිතා කරනවා කියන එක. තමයි දෙවෙනි කාණ්ඩය. තුන්වෙනි කාණ්ඩය තමයි ගර්භණී භාවයට පත් වූ පසු සමහර වෙලාවට විශේෂයෙන්ම සති 20 ගර්භණී භාවයේ සති 20 පහු වුණාට පස්සේ ගර්භණී මාවකට ඇතිවන අධික රුධිර පීඩනය. හ්ම්. ඒකට අපි කියනවා pregnancy induced hypertension එහෙම නැත්නම් ගර්භණී භාවය නිසා ඇතිවන අධික රුධිර පීඩනය කියලා. එතකොට මේ කාණ්ඩ තුන යටතේ අපි කතා කරපුවාම පළවෙනි කාණ්ඩය, ඒ කියන්නේ පළවෙනි කාණ්ඩයේ විශේෂයෙන්ම ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන ඉන්නේ. එතකොට ඔබ හිතනවා නම් ඔබට අධික රුධිර පීඩනයේ වැළඳීමේ යම්කිසි හෝ අවදානමක් තියෙනවා කියලා හිතනවා නම් මෙන්න මේ වගේ කාණ්ඩ විශේෂයෙන්ම පවුලේ අයට අපි කියමු අම්මට වෙන්න පුළුවන් තාත්තට වෙන්න පුළුවන් සහෝදර සහෝදරියෙකුට එහෙම අධික රුධිර පීඩනය තියෙනවා නම් එහෙම ගර්භණී භාවයට පත් වුණාට පස්සෙත් මේ යුවතියට අධික රුධිර පීඩනය වැළඳීමේ අවදානමක් තියෙනවා. හ්ම්. ඒතර ඒ වගේ එක්කෙනෙක් කරන්න ඕන දේ තමයි
බොහොම පහසුවෙන් වෛද්‍යවරයෙක් හම්බෙලා බ්ලඩ් ප්‍රෙෂර් නැත්නම් අධික රුධිර පීඩනය තියෙනවද නැද්ද කියලා චෙක් කරගන්න එක. හ්ම්. ඒක තමයි පළවෙනි කාණ්ඩයට අදාළ වෙන්නේ. හ්ම්. දෙවෙනි කාණ්ඩය තමයි වැදගත්තේ. හ්ම්. දෙවෙනි කාණ්ඩය මම කිව්වා දැනටත් අධික රුධිර පීඩනය තියෙනවා. ඔව්. මේ කණ්ඩායම ඖෂධ භාවිතා කරනවා. හ්ම්. ඒකේ වැදගත්කම තමයි ඒ කියන යුවතියට අධික රුධිර පීඩනය හැදිලා තියෙන්නේ. අවුරුදු 40ට වඩා අඩු වෙන්න. අපි ඒ කාණ්ඩයට කියනවා යං හයිපර්ටෙන්ෂන් කියලා. හ්ම්. ඒතර යං හයිපර්ටෙන්ෂන් කියන කාණ්ඩයට අදාළ වෙන මව්වරු ඒ කියන්නේ කාන්තාවන් වුණත් ඒගොල්ලන්ගෙන් 90%කට අධික රුධිර පීඩනය හැදෙන්නේ ජානමය වශයෙන්. ඒ කියන්නේ පවුලේ ආරට යන එකක් විදිහට තමයි හැදෙන්නේ. ඒ වුණාට 10%ක අවදානමක් තියෙනවා වෙනත් හේතුවක් හින්දා අධික රුධිර පීඩනය වැළඳෙන්නේ. ඒ වෙනත් හේතු තමයි හෘදය ආශ්‍රිත ප්‍රශ්න, හ්ම්. වකුගඩු ආශ්‍රිත ප්‍රශ්න සහ හෝමෝන ආශ්‍රිත ගැටලු. එතකොට හොඳම දේ තමයි බැරි වෙලා හරි මේ කියන කාන්තාව හරි විදිහට පරීක්ෂාවට ලක් කරලා නැතුව මේකට හේතුවක් හොයන්නේ නැතුව බෙහෙත් ගන්නවා නම් විශේෂයෙන්ම ඖෂධ ගන්නවා නම් එහෙම අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ප්‍රෙග්නන්ට් වෙන්න කලින් නැත්නම් ගර්භණී භාවයට පත් වෙන්න කලින් ඒ සඳහා පරීක්ෂණ කරන එක. මොකද සමහර පරීක්ෂණ උදාහරණයක් විදිහට CT ස්කෑන් CT පරීක්ෂණයක් වගේ දෙයක් අපිට ගර්භණී භාවයට පත් වුණාට පස්සේ කරන්න බෑ. ඒක අම්මටයි දරුවටයි දෙන්නටම අහිතකරයි. එතකොට ඒ වගේ පරීක්ෂණ සිද්ධ කරනකොට වෛද්‍යවරයෙක් හම්බ වෙලා විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙලා අපි ඒ කියන ලක්ෂණ, ඒ කියන්නේ හෘද ආශ්‍රිත රෝගයක් තියෙනවද, වකුගඩු රෝගයක් තියෙනවද, හෝමෝන ප්‍රශ්නයක් තියෙනවද, ඒවා ගැන සැලකිලිමත් විය යුතුයි ගර්භණී භාවයට කලින්. කලින්. අනිත් පැත්ත තමයි සමහර ඖෂධ දැන් මම කිව්වා මේගොල්ලෝ අධික රුධිර පීඩනය සඳහා ඖෂධ භාවිතා කරනවා. හ්ම්. එතකොට අධික රුධිර පීඩනයට භාවිතා කරන සෑම ඖෂධයක් එක්කම ගැබ් ගැනීමක් සිදු කරන්න බෑ. හ්ම්. මොකද ඒක දරුවට සහ අම්මවට දෙන්නටම අහිතකරයි. එතකොට අපිට ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඉඳලම දෙන විශේෂයෙන්ම ටෙල්මිසාටන්, ලොසාටන්, එනරොපිල්, හයිඩ්‍රොක්ලෝරෝතයසයිඩ් ඒ වගේ ඖෂධත් එක්ක ගර්භණී භාවයකට පත් වෙන්න බෑ. එහෙම අපි ගර්භණී භාවයට බලාපොරොත්තුවක් තියනවා නම් ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔබ කළ යුත්තේ වෛද්‍යවරයා හම්බෙලා වෛද්‍යවරත් එක්ක සාකච්ඡා කරලා ඕනම අවස්ථාවකදී ගැබ් ගැනීමට පුළුවන් ඖෂධයකට මේ තියෙන ඖෂධ මාරු කරන එක. ඔව්. දැන් එහෙම ඖෂධ ගණනාවක් තියෙනවා. හ්ම්. උදාහරණයක් විදිහට නිෆිඩිපින්, හ්ම්. මීතයිල් ඩෝපා ඊට පස්සේ තව අපි ලැබිටලෝල් එහෙම කියලා ඖෂධ ගණනාවක් තියෙනවා. ඒතර ඒ ඖෂධ ගන්නකොට ඕන වෙලාවක ප්‍රෙග්නන්ට් වෙන්න ප්‍රශ්නයක් නැහැ. හ්ම්. හරි. ඔව් දැන් අර ඖෂධ ගන්නකොට සමහර වෙලාවට ගර්භණීතාවයක් ඒ කියන්නේ පිළිසිදු ගැනීමක් ඇති නොවෙන්නත් පුළුවන් නේද? නොවෙන්නත් පුළුවන්. ඔව්. අනිත් ප්‍රශ්නේ තමයි තියෙන්නේ දැන් ඔබ ගර්භණී භාවයට පත් වුණා කියන එක දැනගන්නත් සති දෙකක් යනවා. ඔව්. ඒතර පළවෙනි සති 12 ඇතුළත තමයි දරුවාගේ අවයව ඔක්කොම වර්ධනය වෙන්නේ. ඔව්. ඒතර ඒ සති 12 ඇතුළත යම් කිසි හෝ මොනෑම ආකාරයක අවදානමකට අම්මා ලක් වෙනවා නම් ඒක දරුවට බලපානවා. ප්‍රධාන ඉන්ද්‍රිය විකසනය වෙන කාල සීමාව. කාල සීමාවෙත්. එතකොට ડોක්ටර් අපි දැන් කතා වුණේ වැඩිපුරම මේ ජානවල තියෙන දෙයක් නෙවෙයි හයිපර්ටෙන්ෂන් එහෙම නැත්නම් අදුරුදුරු පීඩනය කියලා කියන්නේ. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න බෑද මගේ ජානවල තිබුණට මට බැයිද මගේ ඇවතුම් පැවතුම් වලින් දැන් ගොඩක් අය ස්ට්‍රෙස් නේ මේ කාලේ හරිම ආතතියෙන් ඉන්නේ. ඉතින් ආතතිය අඩු කරගෙන කැම රටාවන් වෙනස් කරගෙන එහෙම දේවල් වලින් බැරිද දියවැඩියාව හෝ අදිරුදුරු පීඩනය හෝ ඒ කියන බෝන රෝග වලින් වැළකීලා ගර්භණී තත්ත්වයට පත් වෙන්න. පුළුවන්. ඒක ඉතාමත් වැදගත්. හරිද? ඒ කියන්නේ දැන් අපි මෙතන අධික රුධිර පීඩනය විතරක් කතා කරාට ඒ කියන්නේ අම්මා කෙනෙකුට ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ගර්භණී පවත් වුණාට පස්සේ ඊටු බෝන රෝගේ වැළඳීමේ සම්භාවිතාවක් තියෙනවා. අවදානමක් තියෙනවා. එතකොට ඒ වගේ දෙයකදී අපි ඉස්සෙල්ලාම මූලිකව බලන්නේ එකක් තමයි අපේ කෑම රටාව. කියන්නේ අධික රුධිර පීඩනය තියෙනවා නම් අපි විශේෂයෙන්ම කියන දේ තමයි low salt diet. ලුණු අඩුවෙන් කන එක. ඔබ ලුණු කන්න ඔබේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. නැත්නම් රුධිර පීඩනය වැඩි වෙනවා. දැන් ලුණු කියලා කියපුවම සමහරට ඒක කැමරට දාන ලුණු වෙන්න පුළුවන්. salty butter, salty margarine, salty ඒ කියන්නේ ලුණු සහිත දේවල්. ඊට පස්සේ කරවල, මේ වගේ ඕන දෙයක් වෙන්න පුළුවන් අපේ ලුණු ප්‍රමාණය වැඩි කරන. දැන් මම පදවිය රෝහලේ වැඩ කරන කාලේ මම දන්නවා ඒ පළාත්වල ඉන්න අය බත් වලට පවා ලුණු දානවා. එතකොට මේ වගේ දේවල් තියෙනවා. දෙවෙනි එක තමයි දැන් කොහොම වුණත් ප්‍රෙෂර් තියෙන රෝගියෙකුට දියවැඩියාව සහ හෘදය ආශ්‍රිත ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට සීනි සම්බන්ධනොත් පාලනය වෙන එක තමයි හොඳම දේ. එතකොට අපි කෑම සම්බන්ධයෙන් අරගත්තාම ඊට පස්සේ අපි බලා ගන්න ඕනේ මේකට දැන් බැරි වෙලා හරි අපිට ෂුගර්ත් වැඩි වෙන්න පුළුවන්. දැන් ප්‍රෙග්නන්සි එකේදීත් ෂුගර් එන්න පුළුවන් අම්මට ඕන වෙලාවට. එතකොට අපි කන ප්‍රමාණය අපි මොනවද කන්න හොඳ? එතකොට කන්න හොඳ දේවල් අරගත්තාම අපිට
කඩල කවපි මුං ඇටේ වගේ දේවල් හොඳයි. ආහාර වශයෙන් අරගත්තාම බත් කෑවට කමක් නැහැ. හ්ම්. ඊට පස්සේ එළවලු ඕන එකක් කෑවට ඔව්. කමක් නැහැ. ඒ වගේ අපිට කන්න පුළුවන් හොඳ දේවල් තියෙනවා. ඒ වගේන් අනිත් පැත්ත තමයි psychological stress. එහෙම නැත්නම් මානසික ආතතිය. මානසික ආතතියක් තියෙනවා නම් අපි ඒකට කියනවා මානසික ආතතියක් තියෙනකොට අපේ ශරීරයේ ස්‍රාව වෙන හෝමෝන. ඒකට ඔයගොල්ලෝ අහලා ඇති අපි කියනවා ස්ට්‍රෙස් හෝමෝන්ස් ඔව්. කියලා. මේ ස්ට්‍රෙස් හෝමෝන් ස්‍රාවය වෙන්න ගත්තාම ඔබගේ ශරීරයේ අධික රුධිර පීඩනයක් ඇති කරන්නත් පුළුවන්, සීනි වැඩි කරන්නත් පුළුවන්. එතකොට ඩයබටිස් හැදෙන්නත් පුළුවන්, ප්‍රෙෂර් හැදෙන්නත් පුළුවන්. මේ දෙකම වෙන්න පුළුවන්. හ්ම්. එතකොට මේකෙදි අපි මානසික ආතතිය අඩු කරන්න කියලා කියමු. සමහර වෙලාවට මං ගාවට එන ගොඩක් තියෙනවා. සමහර අය ගර්භණී භාවයට පත් වෙන්නේ නැහැ කියලා කල්පනා කරනවා. හ්ම්. එතකොට ඔබ ගර්භණී භාවයට පත් වෙන්නේ නැහැ කියලා දිගට දිගට කල්පනා කරොත් අනිවාර්ය වෙන්නේ ගර්භාණී භාවය පමා වෙන එක. ප්‍රමාණය. මොකද ඔබ ඒ ස්ට්‍රෙස් හෝමෝන්ස් වලින් වෙන්නේ ඔබේ ඔසප් චක්‍රය සහ හෝමෝන සම්පූර්ණයෙන්ම විකෘති තත්යකට පත් කරනවා. ඒතර අපි මොන දේ කරවන සමහරවිට ප්‍රෙග්නන්ට් වෙන්නේ. ගර්භණී භාවයට පත් වෙන්නේ. අනිත් පැත්තෙන් මම කියන්න ඕන දේ තමයි නිින්ද. ඔව්. දැන් අපි ස්වභාව ධර්මයේ විදිහට අරගත්තොත් එහෙම හ්ම්. අපි ඕනම එක්කෙනෙක්ගේ අපි ඕනම විදිහකට අපේ ශරීරයේ ප්‍රෙෂර් එක උපරිම වෙන්නේ උදේ 9ට. හ්ම්. අපේ ශරීරයේ ප්‍රෙෂර් එක අවම වෙන්නේ රෑ 12ට. හ්ම්. අපේ ශරීරයේ රෑ 12ට ප්‍රෙෂර් එක අවම වෙන්නේ රුධිර පීඩනය අවම වෙන්නේ අපි නිදි කියලා හිතාගෙන. එතකොට අපි නිදි නැත්තම් අපි රෑ 12ටත් ඇහැරලා නම් ඉන්නේ. අපිට අර දවල්ට ශ්‍රාවය වෙන හෝමෝන් ටිකමයි රෑටත් ශ්‍රාවය වෙන්නේ. ඒකෙන් අපේ සීනි වැඩි කරනවා ප්‍රෙෂර් වැඩි කරනවා. සමහර වෙලාවට ඩොක්ටර් දැන් එතකොට රෑ 12ට අපි නැගිටලා වෙන වැඩක් කර කර හිටියත් ප්‍රෙෂර් එක ඒ වෙලාවට අඩු වෙනව නෝමලි. නෑ අඩු වෙන්නේ නෑ. ඒක තමයි මම අඩු වෙන්නේ කියන්නේ. ඒ නැහැ. අපේ ප්‍රෙෂර් එක රෑ 12ට අඩු වෙන්නේ අපි නිදි කියලා හිතාගෙන. රයිට්. හරිද? එතකොට අපි සමහර සංකීර්ණ ජීවන රටාවක් තියෙනවා. ඔව්. මගෙත් එක්කම සමහර මගේ රෝගීන් ඉන්නවා වෙනත් රටක කාලසටහනක තමයි ලංකාවේදී වැඩ කරන්නේ. ඔව්. ඒගොල්ලෝ මුළු රෑම හැරලා සමහරලාට. ඉතින් එහෙම වුණාම වෙන්නේ මොකද්ද? අපි නිදා ගන්න වෙලාවේ තමයි අපේ ඇඟේ තියෙන ඔක්කොම හදන ප්‍රතික්‍රියා. හ්ම්. අපි ඒවට කියන ඇනබොලික් රියැක්ෂන් සිද්ධ වෙන්නේ ඔව්. ඒ වෙලාවට. කැටබොලික් රියැක්ෂන්ස් නෙවෙයි. එතකොට ගර්භණී භාවයට පත් වෙන්න බලාපොරොත්තු වෙන යුවතියක් ඉන්නවා නම් එයා අනිවාර්යයෙන්ම කායික සහ මානසික සම්බරතාවයක් ඔව්. පවත්වා ගන්න ඕනේ. ඔව්. මොකද මේක මානසික සම්බරතාවයෙන් ගිලිහෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කායික වශයෙන් උත් බලපානවා. රෑ ඒකේ 12ටත් නැගිටගෙන අනේ මට බබෙක් නැහැ නේ කියලා කල්පනා කර කර ඉන්න. මොකද සමහරවිට එහෙම ඇත්තම කියනවා නම් එහෙම ස්ට්‍රෙස් වැඩි වෙනවා නම් වෙන්නේ අපේ නිින්ද අඩු වෙන එක. ඒකද නිින්ද අඩු වෙනවා කියලා කියන්නේ අධික රුධිර පීඩනයට මුලපිරීමක් සිද්ධ වෙනවා. ඔව්. වෛද්‍යතුමා කියපු විදිහට ආතතිය ඒ වගේම ලංකාවේ මිනිස්සුන්ට ගොඩක්ම දැනෙන රහවල් තුන මම දන්න පතරමිකින් ලුණු රහ, කුණු රහ සහ සීනි රහව තමයි අපිට ලෙඩ රෝග ගේන තත්ත්වයන්. ඩොක්ටර් කිව්වා වගේ ආතතිය ඊළඟට නිින්ද අඩුකම ඇත්තටම ඒ වගේ දේවල් අපේ අම්මලා බබෙක් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් විශේෂයෙන්ම යුවතියක්ව ඉන්න කාලේ ඉඳලාම ඔබ අම්මා කෙනෙක් බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔය ලුණු කණ එක, සීනි කණ එක මේ ජීවන රටාව පවත්වා ගැනීම නිරෝගී ජීවන රටාවක් පවත්වා ගැනීම අතිශයින්ම වැදගත් නිරෝගී දරුවෙකුට උපත දෙන්න නම්. එතකොට ඩොක්ටර් අපි හිතමු දැන් ඔන්න ගර්භණී අම්මා කෙනෙකුට අධිරුධිර පීඩනය කියලා සායනයෙන් කියනවා. දැන් සායනයේ පළවෙනි දවස් ඉඳලාම ප්‍රෙෂර් බලනවා. සමහර ලාවට සමහර සායන තියෙනවා ප්‍රෙෂර් පොඩ්ඩක් වැඩි වුණොත් මේ තියෙන ගානටත් වැඩි කරලා තමයි රෝහලට එවන්නේ. මෙන්න මෙයාගේ ප්‍රෙෂර් වැඩි වුණා කියලා මුළු සායනෙම දාන්න පොඩ්ඩක් සද්ද දාලා කෑ ගහලා තමයි එවන්නේ. ඉතින් අපි එහෙම දැකලා තියෙනවා. මමත් සෞඛ්‍ය සේවයේ සෑහෙන කලක් හිටපු නිසා. ඉතින් ඒ වගේ රෝගියෙක් අපිට ආවොතින් අපි වෛද්‍යවරයෙක් විදිහට ඔබ සහ අම්මා කෙනෙක් විදිහට ඇය කොහොමද ඒ වෙලාවේ කළමනාකරණය වෙන්නේ? මම මේ කියන්නේ එකපාරට ඇය දැනගත්ත වහම ඇයට සපයන ප්‍රතිකාර මොනවද? ඇයව සනසන්නේ කොහොමද? ඇයට නිවැරදි ජීවන රටාවකට අවතීර්ණ වීම සහ ඇයව කළමනාකරණය කිරීම කියන කොටස කොහොමද වෙන්නේ? ඒක ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ අම්මා කෙනෙක් කොහොමත් ක්ලිනික් එකට එනකොට කොහොමත් ඇන්සයිටි සිම්ප්ටම්ස් එහෙම නැත්නම් පොඩ්ඩක් බය ගතියකින් තමයි එන්නේ. ඒතර කට්ටිය ඉන්නවා බලාගෙන ඉන්නවා එහෙම කියලා. ඉතින් එතකොට දැන් අපි වෛද්‍යවරු විදිහට අපි අම්මට එකපාරටම කියනවා දැන් ඔයාගේ ප්‍රෙෂර් වැඩි කියලා කිව්වම අම්මා නිකම් කොහොමද බය වෙනවා. ඔව්. අනිත් එක එහෙම එකපාරකට ප්‍රෙෂර් බලලා කාටවත් ප්‍රෙෂර් වැඩි කියලා කියන්න බෑ. එතන අපි ගොඩක් වෙලාවට කියන්නේ සමහරවිට අම්මලා හදිස්සියෙ එන්න පුළුවන්, දුවගෙන එන්න පුළුවන්, මොනවා හරි මානසික ආතතියකින් එන්න පුළුවන්. අපි එතකොටත් ක්ලිනික් එකේදී කරන්නේ අම්මට පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න පැය භාගයක් විතර එන්න කියලා තව පාරක් ප්‍රෙෂර් චෙක් කරලා බලනවා අම්මගේ ප්‍රෙෂර් වැඩිද කියලා. සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. සාමතයටපත් වෙනකන් ඉඳලා. ඔව් සමහර සායන වලට ගියාම අම්මලගේ ප්‍රෙෂර් වැඩි වෙලා කොහොමද සායනෙට. ඔව් ඒක තමයි. ඉතින් එතකොට ඒ කියන්නේ මේක ප්‍රෙෂර් වලට බෙහෙත් පටන් ගන්නවා කියන එක ඒක නිකන් මූණ බලලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඒක ඇත්තටම විද්‍යාත්මක සමහර අවස්ථා දෙක තුනකදීම අපි බලනවා ප්‍රෙෂර් වැඩිද කියලා. ඒවට දැන් මෙතන ගර්භණී භාවයේ හින්දා අපිට ලොකු කාලයක් එහෙම ගත කරන්නත් බෑ. ප්‍රෙෂර් වැඩි නම් ප්‍රෙෂර් වල බෙහෙත් දෙන්න වෙනවා.
ඉතින් එතකොට ඒ වගේ දෙයකදී ඊළඟට අපි අම්මත් එක්ක කතා කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම අපි කියන එකට හිස්ටරි එකක් අරගන්නවා හ්ම්. කියලා. ඇයි මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් එතකොට අම්මට ප්‍රෙෂර් ඇවිල්ලා තියෙන සති ගාණක් මෙතෙන්දි වැදගත් වෙනවා ශාමිලි. සති ගාණ කියන්නේ සති 20කට කලින් නම් අම්මා මේ ඇවිල්ලා ප්‍රෙෂර් වැඩි කියලා අඳුනගෙන තියෙන්නේ. ඒකත් අපි ගොඩක් වෙලාවට සලකන්නේ මේක ජානමය වශයෙන් එන අධික රුධිර පීඩනයක් කියලා තමයි. හ්ම්. සති 20න් පස්සේ අම්මට ප්‍රෙෂර් ආවොත් තමයි අපි ඒක සලකන්නේ මේක ගර්භණී භාවය නිසා ප්‍රෙෂර් ආවා කියන එක. හ්ම්. දැන් සති 20ට කලින්ද ප්‍රෙෂර් ආවේ අම්මට සති 20ට පස්සේද ප්‍රෙෂර් ආවේ කියන එකත් ඉතාමත්ම වැදගත්. හරි. එතකොට සති 20ට කලින් නම් ප්‍රෙෂර් ආවේ ගොඩක් වෙලාවට අපි ඊට පස්සේ බලනවා පවුලේ කාට හරි ප්‍රෙෂර් තියෙනවද එහෙම කියලා. ඒකත් එක්කම තව ඒ වුණත් අපි ඉස්සෙල්ලාම ප්‍රෙෂර් ඩයග්නෝස් කරන වෙලාවේ ඊට පස්සේ අපි මම අර කලින් කියපු උපදෙස් ඒ වගේම දෙන්නත් ඕනේ. ඊට පස්සේ අපි බලනවා කාලයක් තිස්සේ අම්මට ප්‍රෙෂර් වැඩි වීමේ මොන හරි ලක්ෂණ තියෙනවද කියලා. හ්ම්. එහෙම බලන එක පරීක්ෂණයක් තමයි එකෝ පරීක්ෂණය. ඔව්. හරිද? එකෝ පරීක්ෂණයක් කරපුවාම එකෝ පරීක්ෂණේ පෙන්නනවා නම් හෘදය ආශ්‍රිතව අධික රුධිර පීඩනයේ සිදුවෙන වෙනස් වීම් තියෙනවා හෘදයේ කියලා. එහෙමනම් ඒක මේ ළඟපාතක ආප් එකක් නෙවෙයි. අම්මට දන්නේ නැතුව කාලයක් තිස්සේ ප්‍රෙෂර් තිබිලා තියෙනවා. හ්ම්. ඒත් එක්කම අපි ඊට පස්සේ අම්මගේ සමහර කරන පරීක්ෂණ කරනවා. විශේෂයෙන්ම වග්වඩු රෝග ආශ්‍රිතව ගැටලුවක් තියෙනවද? මුත්‍රා පරීක්ෂණ ගොඩක් වෙලාවට අම්මලාට අපි කියනවා යුරින් ෆුල් රිපෝට් එකක් UFR එකක් කරගෙන එන්න කියලා. ඒකෙදි වෙන්නේ ඒක දැන් ශරීරයේ ප්‍රෙෂර් එක පාලනය වෙලා නැත්තම් ඒක පෙන්눔 කරන විවිධ ඉන්වෙස්ටිගේෂන්ස් එහෙම නැත්නම් පරීක්ෂණ තියෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට අම්මට එහෙම කියනවා. දැන් සති 2කින් 2ට එන්න. නැත්නම් සති 4න් 4ට එන්න. එහෙම කියලා අපි මේකක් දෙනවා ඒකෝ පරීක්ෂණ කරගන්න කියලා අපි අම්මලා යවනවා. ඊළඟට අර මානසික ආතතිය ආරාමය වැඩි කරගන්නවා නම් ඒවට අපි අවශ්‍ය උපදෙස් දෙනවා සමහර වෙලාවට මේ ගැප් ගැනීමට කලින් සමහරට දරුවෙක් ඉන්නත් පුළුවන්. මේක සමහරට දෙවෙනි දරුවා වෙන්නත් පුළුවන්. දැන් ඒ වගේ වෙලාවකදී මේක තව සංකීර්ණයි. එතකොට දැන් බැරිලා හරි අපි අම්මට කිව්වොත් එහෙම ඔයාගේ ප්‍රෙෂර් වැඩි ඇඩ්මිට් වෙන්න කියලා. එතකොට ඊට පස්සේ අම්මට ප්‍රශ්නයක් එනවා ගෙදර තව දරුවෙක් ඉන්නවා. එතකොට දැන් ඒ වගේ සමාජීය ප්‍රශ්නකින්ද තමයි අම්මගේ ප්‍රෙෂර් වැඩි වෙනවා. ඒ වගේ දේවලුත් එතකොට අපි කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ කවුද ගෙදර ඉන්නේ? ඉන්න දරුවා බලා ගන්න තව කෙනෙක් ඉන්නවද? අන්න ඒ වගේ ප්‍රශ්නත් අපිට විසඳන්න සිද්ධ වෙනවා සමහරවිට. මානුෂීයව කළමනාකරණය කළ යුතු තත්ත්වයක්. ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කාර්යබහුල රෝහල්වලදී සිද්ධ වෙන්නේ ඒ දේ. අපි නෑ අම්මගේ ප්‍රෙෂර් වැඩි දැන් ඇතුල් වෙන්න. එහෙම කියලා කියපුවාම එයා නිකම්ම එතකොට හිතා ගන්න බෑ දැන් ඉන්න දරුවා බඩේ ඉන්න දරුවා ආරක්ෂා කරගන්නත් ඕනේ, ගෙදර ඉන්න දරුවා ආරක්ෂා කරගන්නත් ඕනේ. ඉතින් ඒ වගේ දේවල් වලදී අපි ඉතාලම ඒ කියන්නේ එයාත් එක්ක එකතු වෙලා ඒක පැහැදිලි කරලා මෙන්න මේ හේතු හින්දායි ඇඩ්මිට් වෙනවා නම් ඇඩ්මිට් වෙන්න කියන්නේ කියලා ඒ විදිහට මේවා කරන්න ඕනේ. ඒවට අමතරව තව අපි ගොඩක් වෙලාවට දැන් ප්‍රෙෂර් වැඩිද නැද්ද කියන එක අපි ඇත්තටම බලන්න ඕනේ අම්මා ගෙදර සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට. ඒ වගේ වෙලාවකට අපි ගොඩක් වෙලාවට කියනවා බ්ලඩ් ප්‍රෙෂර් ඇපරේටස් එකක් තියෙනවා නම් ගෙදරදී ප්‍රෙෂර් චෙක් කරන්න. එහෙම නැත්නම් ළඟපාත ඉන්න ડોක්ටර් කෙනෙක් ගාවට ගිහලා ප්‍රෙෂර් බලා ගන්න කියලා. මොකද ඒ ඉන්න පරිසරය අනුව තමයි ප්‍රෙෂර් වෙනස් වෙන්න පුළුවන්. දැන් සමහරවිට අපි ගාවට වයිට් කෝට් හයිපර්ටෙන්ෂන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් ගාවට ගියපුවාම අම්මගේ ප්‍රෙෂර් වැඩි වෙනවා. ඒකට කියන්නේ එංගලන්තේ වයිට් කෝට් හැම ડોක්ටර් කෙනෙක්ම සුදු පාට කෝට් එකක් දාලා ඉන්නේ. එතකොට ඒක දැක්කම සමහරවිට ප්‍රෙෂර් වැඩි වෙනවා. ඒකට කියන්නේ වයිට් කෝට් හයිපර්ටෙන්ෂන් කියලා. ඒතර ඒ වගේ දේවල් අයින් කරගන්න පුළුවන් අපිට අම්මා ගෙදරදී ඉන්නකොට විශේෂයෙන්ම ගෙදරදී ප්‍රෙෂර් බලලා අපි ඊට පස්සේ ටාගට්ස් දෙනවා. ටාගට් එක කියන්නේ අම්මා මේන්ටේන් කරන්න ඕනේ. නැත්නම් අම්මා පවත්වා ගත යුතු රුධිර පීඩනය 135/85ට වඩා අඩු ගාණක් හරි එහෙම අපි එක අවස්ථාවට කියනවා. මෙන්න මේ ගණන් වලට වඩා වැඩි නම් ඔබ රෝහලට එන්න ඕනේ. එහෙම නැත්නම් ළඟම ඉන්න වෛද්‍යවරයාට යන්න ඕනේ. ඊපස්සේ ඒකත් එක්කම අපි රෝග ලක්ෂණ කියනවා. දැන් අධික රුධිර පීඩනයේ ප්‍රතිකාර ගන්න ගර්භණී මාතාවක් නම් එයාට රෝග ලක්ෂණ එනවා. උදාහරණයක් විදිහට අධික හිස රදයක් එනවා. අවදානම් තත්ත්ව. අවදානම් තත්ත්ව. ඒ කියන්නේ අධික හිස රදයක් එනවා නම් එහෙම නැත්නම් නිකන් බොඳ වෙලා වගේ පේන්න ගන්නවා නම් ඊළඟට වමන යන්න වගේ එනවා නම් කකුල් දෙක ඉදිමෙනවා නම් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා නම් අපි කියනවා වහාම වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. එහෙම නැත්නම් සායනයට ඇවිල්ලා අධික රුධිර පීඩනය බලගන්න. එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී දැන් අපි නියම කරන බෙහෙත් ඖෂධ සමහරවිට අපි පැය 12න් 12ට දෙන දේවල් තියෙනවා. සමහර ඒවා පැය 8න් 8ට දෙන දේවල් තියෙනවා. සමහරත් ඖෂධ පැය 6න් 6ට දෙනවා. ඉතින් ඒතකොට ඒකත් අපි අම්මත් එක්ක කතා කරලා බලන්න ඕනේ. එයා හරියට බෙහෙත් ගන්නවාද? ඒ වෙලාවට ඒක අරගෙනද දැන් සමහරවිට කියනවා නෑ ડોක්ටර් එකපාරට මට අමතක වුණා ගන්න. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා නම් එහෙම අපි ඒකත් කල්පනා කරන්න ඕනේ. ඇයි අම්මට එහෙම ගන්න බැරි වෙන්නේ? එතකොට අපි මේ දීලා තියෙන වෙලාවල් වලට අම්මට ඒක කරන්න බැරිද?
නිකන් මේ බෙහෙත් ටික ගන්න ගිහිල්ලා ගෙදර ගිහිල්ලා බොන්න කියන එක නෙවෙයි. එතකොට ඒ කියන්නේ ඒ හැම පැත්තක්ම හැම ඇස්පෙක්ට් එකක්ම අපි ඔව්. ඒක ඇඩ්‍රස් ඔව්. කරන්න ඕනේ. ඩොක්ටර් දැන් මේ අපි තවදුරටත් කතා කරමු ටිකක් අම්මලා බය වෙයිද දන්නේ නැහැ. දැන් රුධිර පීඩනය වැඩි වුණාට පස්සේ ඒක හරියට කළමනාකරණය කරේ නැත්නම් මේ වෛද්‍යවරයෙක් හම්බෙලා හරි කළමනාකරණයකට නොගියොත් කුස ඇතුලේ ඉන්න පුංචි පැටියට මොන වගේ දේවල්ද වෙන්න පුළුවන්? ඔව් ඒකත් වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම ශාමලි එතෙන්ද අපි බලන්න ඕනේ අම්මට වෙන්න පුළුවන් සංකල්පතා හ්ම්. මොනවද? දරුවට වෙන්න පුළුවන් ඔව්. සංකල්පතා මොනවද කියලා. ඒතර අම්මට වෙන්න පුළුවන් සංකල්පතා කියලා අරගත්තාම අම්මට අපි කියනවා වහුගඩු වලට බලපෑමක් ඇති කරන්න හ්ම්. පුළුවන්. අම්මගේ. අම්මගේ. ඒත් එහෙම වකුගඩු වලට බලපාන හින්දා තමයි අම්මගේ මුත්‍රා එක්ක ප්‍රෝටීන් පිට වෙන්න පටන් හ්ම්. ගන්නේ. එතන අපි හැම වෙලේම යුරින් ටෙස්ට් එකක් ඔව්. කරලා බලන්නේ ප්‍රෝටීන් ලීක් වෙනවද කියලා. ඒක අමතරව සමහරට අම්මගේ අක්මාවට මේක බලපාන්න පුළුවන්. අම්මගේ HTLT කියලා එහෙම එන්සයිම්ස් හ්ම්. තියෙනවා ඒවා වැඩි වෙන්න පුළුවන්. ඔව්. ඊළඟට රතු රුධිරාණු කැඩෙන්න පුළුවන්. අපි ඒකට කියනවා හිමොලිසිස් එකක් වෙනවා කියලා. හ්ම්. ඊට පස්සේ සමහර වෙලාවට හෘදයට බලපාන්නත් පුළුවන්. ඒ වගේ අම්මර සංකූලතා ගණනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවාට. දරුවාට සංකෝලතා ඇති වෙන්න පුළුවන්. දරුවාගේ වර්ධනය බාල වෙන්න පුළුවන්. මොකද අම්මගේ රුධිර පීඩනය වැඩි වෙනකොට දරුවාට වැදමා හරහා ගමන් කරන රුධිර ඒ කියන්නේ ලේ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හ්ම්. ඒතර දරුවාගේ වර්ධනය බාල වෙන්න පුළුවන්. ඔව්. දරුවාගේ වර්ධනය බාල වෙනකොට සමහරලාට අපිට කලින් සීස කරන්න හ්ම්. වෙනවා. ඊළඟට එතකොට ප්‍රීමැචුරිටි කියලා නොමේරූ දරුවෙක් නොමේරු හම්බෙන්න දරුවෙක් හම්බෙන්න පුළුවන්. ඔව්. තියෙනවා. බර අඩු දරුවෙක් වෙන්න හම්බ වෙන්න පුළුවන්. පුළුවන්. ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඊට අමතරව සමහරලාට දරුවා කුස තුලදී මිය හ්ම්. යන්නත් පුළුවන්. හ්ම්. අපි කියන IUD එකක් එහෙම ඔව්. නැත්නම් ඉන්ට්‍රායුට්‍රයින් ඩෙත් එකක්. හ්ම්. ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේකෙදි ඉතාමත්ම වැදගත් මුල් අවස්ථාවේ ඉඳලම අම්මගේ රුධිර පීඩනය හරි විදිහට කළමනාකරණය කරන එක. හ්ම්. ඒකින්ද තමයි ඇත්තටම අම්මත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුත්තේ. දැන් මං ගාවට නැත්තම් රෝගියෙක් ආවත් මම අම්මා විතරක් නෙවෙයි ස්වාමි පුරුෂයාවත් එයාගේ පාර්ට්නර්වත් දැනුවත් ඔව්. කරනවා. ඔව්. මොකද සමහරලාට එකපාරටම මොන හරි ගෙදරදී ප්‍රශ්නයක් වුණොත් එහෙම සමහරට හස්බන්ඩ් තමයි ටක් ගාලා ඇවිල්ලා අම්මාව හොස්පිටලෙට අරන් එන්නේ. ඉතින් එතකොට ඒ දැනුම මම හිතන්නේ දෙන්නටම තියෙන්න ඕන ගෙදර ඉන්නේ හස්බන්ඩ් හරි කවුරු හරි ඉන්න එක්කෙනෙකුට බැරි වෙලා හරි දැන් ඒකේ දරුණුම අවස්ථාවකට ගියොත් හ්ම්. ඒ කියන්නේ එතකොට අපි කියනවා ප්‍රී එක්ලැම්සියා කියලා එක්ලැම්සියා වල තත්ත්වයේ එක්ලැම්සියා කියලා කියන්නේ අම්මට ෆිට් එකක් එන්න පුළුවන්. ඔව්. කියන්නේ අපස්මාරය වගේ ෆිට් එකක් එන්න පුළුවන්. ඒක තමයි ප්‍රෙෂර් වැඩි වීමේ උච්චතම අවස්ථාව. ඔව්. ඉතින් ඒතකොට ඉස්සර කාලේ ඔය අපි කිව්වේ වැද්දෝගේ සන්නිහත් වෙනවා කියලා. අන්න හරි. වැදුමාවගේ සන්නේ කියලා කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ ප්‍රෙෂර් වැඩි වීම හින්දා හ්ම්. අධික රුධිර වීම හින්දා අම්මට ෆිට් එකක් ඔව්. එන්න පුළුවන්. ඒතර ඒ වගේ අවස්ථාවක් ආවොත් එහෙම බැරි වෙලාවත්. ඒතකොට ළඟම තියෙන රෝහලට අම්මව අරන් එන්න ඕනේ. ඒ කියන්නේ එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අම්මා ක්ලිනික් යන හොස්පිටල් හ්ම්. කියලා. ළඟම තියෙන රෝහල. ඉතින් ළඟම තියෙන රෝහලට අම්මා අරන් යනකොට එයා අරන් යන විදිහ ඒ සියලු දේ දැනුවත් වෙලා තියෙන්න ඕනේ. බැරි වෙලා හරි එහෙම අම්මට ගෙදරදී ෆිට් එකක් ආවොත්. හැබැයි ඉතින් වර්තමානයේ අපි ගොඩක් වෙලාවට එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඖෂධ පාවිලා කරලා ෆලෝ අප් කරලා ඔක්කොම කරනවා. ඉතින් ඒ වුණත් එහෙම වෙන්න බැරි කමක් නැහැ. ඔව්. ඇත්තටම අද අපි කතා කරේ මේ ගර්භණී අම්මා කෙනෙකුට ඇති වෙන්න පුළුවන් සංකූලතාවල ගොඩක්ම බරපතල තත්ත්වයක්. හැබැයි අද තියෙන නවීන තාක්ෂණය මේ දැනුම ඒ වගේම ડોક્ટર සමිත වගේ වෛද්‍යවරුන්ගේ දැනුම එක්ක මම හිතන්නේ එහෙම මහ ලොකු සංකූලතා ඇති වෙන්නේ නැති වෙන පාලනය කරගන්න පුළුවන් මේ වගේ රෝග තත්ත්ව. එකම දේ තමයි මේ ගර්භණී වෙන්න කලින් ඉඳලම ඔබට පුළුවන් නම් අර ප්‍රී ප්‍රෙග්නන්සි කවුන්සලින් එකකට එන්න ඔබේ රුධිර පීඩනය බලා ගන්න කොහොමද මම බබෙක් බඩට ගන්න මම ශක්තිමත්ද මම සෞඛ්‍යමත්ද කියන එක දැනගෙන ගර්භණී තත්වයට පත් වෙන. ඉතින් ඒක තමයි දෙන්න ඕනේ හොඳම පණිවිඩය මං හිතන්නේ එහෙම නේද ડોક્ટર ශමිත. එතකොට අද මම කතා කරේ ડોક્ટર ශමිත දිසානායක එක්ක කාසල් වීදියේ කාන්තාර රෝහලේ කායික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය. ඉතින් එතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම කිංස් හොස්පිටල් එකටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ මිස් නාලිකාවත් එක්ක එකතු වෙලා මේ කරන උදාර මෙහෙවරට. ඉතින් ගොඩක් ස්තුතියි ડોක්ටර්. ආයුබෝවන් කියලා සමුදනවා. නැවත දවසක අපි හමු වෙමු. ඉතින් අපේ මිස් නාලිකාවෙන් අපි මේ වගේ ගොඩාක් වැදගත් වැඩසටහන් ඔයගලන්ට අරගෙන එනවා. අම්මලගේ බබාලගේ සෞඛ්‍ය, ඒ වගේම සමස්ත සමාජයේම සෞඛ්‍ය පිළිබඳව තොරතුරු ඉතාම විශ්වාසයෙන් වගකීමෙන් තමයි අපි ඔයගලන්ට අරගෙන එන්නේ. ඉතින් අපිත් එක්ක කිංස් හොස්පිටල් එකතු වෙලා ඉන්න ඔයගොල්ලොත් ඉතාම වගකීමෙන් සහ විශ්වාසයෙන් සේවා සපයන ආයතනයක්. ඉතින් අපි ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා අපි මෙච්චර කල් කරා වගේම ඉතාම විශ්වාසයෙන් වගකීමෙන් යුතු වැඩසටහන් මේ වගේ අරගෙන එන්න ඔයගලන්ට රැඳිලා ඉන්න ආරාධනා කරනවා හැමෝටම අපේ මිස් නාලිකාවත් එක්ක.